මේ කලර් දෙකේ ගවුම මහන්න මං ගෙනල්ලා තියෙනවා මේකට මේ මාෂා කියන මැටීරියල් එක. එතකොට මේකේ මම ප්ලේන් කලර් එකකින් මේ පාට අරගෙන තියෙනවා. ඊට පස්සේ මගේ printed ඩිසයින් එක තමයි මේක. එතකොට මම මේකෙන් යාරයක් අරගෙන තියෙනවා. මේකෙන් යාර එකමාරක් අරගෙන තියෙනවා. ඉතින් මම මේකට නෙක් එක බෝට් නෙක් එකක් දාලා සාමාන්‍යයෙන් දිග ස්ලිව් එකක් දාලා තමයි මේක හදන්න යන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඉස්සර වෙලා අපි මේකේ ඩිසයින් එකක් අපි ඇඳගෙන ඉන්න ඕනේ. අපි බලමු කොහොමද ඒක ඇඳගන්නේ කියලා. තියෙන්නේ මේ ගවුමට මම දාගෙන තියෙන මෙෂර්මන්ට් ටික. ඉතින් මේ මෙෂර්මන්ට් ටික මීඩියම් සයිස් එකේ ඇඳුමක් අඳින ඔයාට නම් හරියටම හරියනවා. ස්මෝල් එකෙන් ඔයාම අහනවා නම් මේකෙන් මම මෙෂර්මන්ට් එක වෙනස් කරලා හදාගන්න විදිහ ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපි බලමු කොහොමද ගිහිල්ලා මේ පැටර්න් එක හදාගන්නේ කියලා මුලින්ම. අපි මුලින්ම මේ විදිහට රෙද්ද ඇද ඉවත් තියෙනවා නම් ඇද ඉවත් වී යන ලෙස මේ විදිහට කෙලින් ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ රේඛාවේ මම උරහිසමින්ම ගන්නවා. උරහිසමින්ම අරගෙන අඟල් 14ක් තියෙනවා. ඒ 14 බෙදනවා දෙකට. දෙකට බෙදපුවාම එනවා අඟල් 7යි. ඒ අඟල් 7ට මැහුම් වාසි භාගයක් එකතු කරනවා. එතකොට අඟල් 7මාරක් එනවා. ඒ අඟල් 7මාරෙමිම මම මෙතන කොනේ ඉඳලා මේ පැත්තට ටේප් එක තියාගනිමින් මෙහෙම ලකුණු කරගන්නවා. එතන ඉඳලා පහළට මම උරහිස පහත් කිරීමේ ලක්ෂ්‍යය හැටියට අඟල් 1.15ක් මෙතෙන්ට ලකුණු කරනවා. ඊට පස්සේ අපේ කර පළලමින්ම මේකේ කර පළල තියෙනවා අඟල් 3මාරක්. එතකොට මේ අඟල් 3මාර මම මෙතන කොනේ ඉඳලා ටේප් එක තියලා මෙතෙන්ද ලකුණු කරගන්නවා. ඒ ලකුණු කරගත්ත ලක්ෂ දෙක මෙහෙම සම්බන්ධ කරලා අපේ අලුත් උරහිස රේඛාව මෙහෙම ඇඳ ගන්නවා. ඇඳගෙන අපි මේ තියෙන මෙෂර්මන්ට් එක ඒකේ තියනවාද කියලා ටේප් එක තියලා බලනවා. අපේ 7මාර උරහිස මේ රේඛාවෙත් තියනවාද කියලා බලලා මෙතන අපි 7මාර මාක් කරගන්නවා. මාක් කරගෙන එතනින් පහළට අපි අපේ ආම් හෝල් එක කීලි කට අඳින්න උස මාක් කරගන්නවා. එතකොට මේ අපි උරහිස පහත් කරපු ලක්ෂයේ ඉඳලා ටේප් එක තියලා අපේ උරහිස දෙකට බෙදලා එන මිම්ම අඟල් 7ක් මෙතනින් ලකුණු කරනවා. ඊට පස්සේ අපි මෙතන ඉඳලා අපේ සම්පූර්ණ කඳ කොටසේ උස ලකුණු කරගන්නවා. එතකොට අපේ පපුව දක්වා උස මෙතන මේ තියෙනවානේ. උස 18මාරයි 13යි 36. ඒ කියන්නේ පපුව දක්වා උස වෙන්නේ අඟල් 8මාරයි. එතකොට අඟල් 8මාරයි උඩට අපි මැහුම් වාසි භාගයක් එකතු වෙනවානේ. ඒ මැහුම් වාසි භාගෙත් එකතු කරපුවම 9ක් එනවා. ඊළඟට කඳ කොටසේ උස තියෙනවා අඟල් 13ක්. එතකොට මේ අඟල් 13යි උඩට මැහුම් වාසි භාගයයි යටට මැහුම් වාසි භාගයයි ගියපුවාම අඟල් 14ක මිම්මක් එනවා. එතකොට මේ ලකුණු කරගත්ත ලක්ෂ දෙක මේ විදිහට සම්බන්ධ කරලා අපි රේඛා දෙකක් ඇඳ ගන්නවා පපුව වට සහ ඉන වට මිම්ම ලකුණු කරගන්න. ඊළඟට මේ රේඛාව අපේ ආම් හෝල් රේඛාව. ආම් හෝල් එක අපි ලකුණු කරගත්ත ලක්ෂය තමයි මේක. ඊට පස්සේ අපි ආම් හෝල් එක ඇඳ ගන්න මෙහෙම මේ ලක්ෂය සහ මේ ලක්ෂ දෙක මෙහෙම සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා ආම් හෝල් එක ඇඳ ගන්නකොට අපි මේක මෙහෙම ටේප් එක තියලා මේක දෙකට බෙදා ගනිමින් මේකේ මධ්‍ය ලක්ෂය හොයාගන්න. ඊට පස්සේ ඒකේ ඉඳලා අඟල් ඉදිරිපස අත්කටට මෙහෙම අඟල් භාගයක් ඇතුළට ලකුණු කරනවා. ලකුණු කරගෙන මෙතන මේ ක්‍රොස් වුණ තැන කෝනර් එකේ ඉඳලා අඟලක් මං උඩට මෙතනින් ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන දැන් අපේ පපුව වට මිම්ම හතරට බෙදලා ඒ එන මිම්ම අපි මෙතන ලකුණු කරනවා. එතකොට පපුව වට මිම්ම තියෙනවා මේකේ අඟල් 34ක්. එතකොට අඟල් 34 හතරට බෙදපුවම 8මාරයි. 4 වරක් 8 32යි 32යි අපි ටේප් එකෙන් බෙදමුකෝ. මෙහෙම 34යි 34 ළඟට ටේප් එක තියලා මෙහෙම දෙකට බෙදා ගන්නවා. බෙදාගෙන නැවතත් මෙතනින් මේ විදිහට ටේප් එක තියාගනිමින් හතරට බෙදා ගන්නවා. එතකොට 8මාරක මිම්මක් එනවා. එතකොට ඒ එන 8මාරට අපි මෙහුම් වාසි භාගයක් එකතු කරලා අඟල් 9ක මිම්ම අපි මෙතන ඉඳලා මෙතෙන්ද ලකුණු කරගන්නවා. මෙහෙම. ඊට පස්සේ මේ ලක්ෂ හරහා කැපී යන ලෙස අපේ කිහිලි කට අපි ඇඳ ගන්නවා.
මේ විදිහට අපි අත්කට හැඩ කරලා ඇඳ ගන්නවා. ඊනවට මෙන්න අඟල් 30යි. එතකොට අඟල් 30 අපි බෙදනවා හතරට. ටේප් එක තියාගනිමින් මේ විදිහට අඟල් 30 අපි ටේප් එක අරගෙන මෙහෙම හතරට බෙදනවා. හතරට බෙදනකොට මට එනවා අඟල් 7මාරක මිම්ම. ඊට පස්සේ අපි ඒකට ඩාට් එකට එකතු කරනවා අඟල. එතකොට 8මාරයි. ඊළඟට අපි අඟල් භාගයක් නැහුම් වාසියට එකතු කරනවා. එතකොට අඟල් 9යි. ඒ අඟල් 9ක මිම්ම අපි මෙතන ඉඳලා මෙතෙන්ද ලකුණු කරනවා. ලකුණු කරලා අපිට මේ විදිහට රෝල් එකක් තියාගෙන අපි මෙහෙම අපේ අංශය හැඩ කරලා මේකෙන් ඇඳ ගන්නවා. ඇඳගෙන අපි දැන් බලමු කොහොමද ඩාට් එක ලකුණු කරන්න කියලා. දැන් අපේ පපුව දක්වා ඔසේ ලකුණු කරපු ලක්ෂය තියෙනවානේ. එතන ඉඳලා අපි අඟලක් 15ට ලකුණු කරගන්නවා. අඟලක් 15ට ලකුණු කරගෙන අපේ පපුව අතර පළල අපි මෙහෙම ගත්තාම මෙහෙම අපේ පපුව තියෙනවා. එතකොට මේ පොයින්ට් දෙක අතර තියෙන දුර මැන ගන්නවා. අපි සාමාන්‍ය කෙනෙකුට අඟල් 7ක් තමයි එන්නේ බොහෝ දුරට. ස්මෝල් මීඩියම් ලාර්ජ් වගේ සයිස් වලට අඟල් 7 ගත්තාම ඇති. එතකොට ඒ කියන්නේ අඟල් 7ක් අරගෙන ඒ අඟල් 7 දෙකට බෙදනවා අපි. දෙකට බෙදපුවම අපිට එනවා අඟල් 3මාරක්. එතකොට ඒ එන අඟල් 3මාර මම මෙතන ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන ඒ 3මාරම ලකුණු කරන්නේ නැහැ. දැන් මෙතන අපි 3මාර ලකුණු කරගත්තානේ. ඒ ලකුණු කරගත්ත 3මාරෙන් අඟල් භාගයක් අඩු කරලා අපි මෙතෙන්ද අඟල් 3ක් ලකුණු කරගන්නවා. 3ක් ලකුණු කරගෙන අපි මේ රේඛාව මෙහෙම අඳිනවා. ඇඳලා එතනින් එළියට අපි අපේ ඩාට් එකේ දුර අපි ගත්තේ අඟලයි. ඒ අඟල මෙහෙම ලකුණු කරනවා. අඟල ලකුණු කරලා මේ විදිහට අපි අපේ ඩාට් එක ඇඳ ගන්නවා. ඇඳගෙන දැන් ඕගොල්ලෝ මේ ගොඩේ දුරට ඇඳුම් අහනකොට මෙතන අපේ ඇඳුම් වල මේ කිහිලි කටෙන් පොඩි රැල්ලක් එනවා. ඉතින් මේ වගේ ඩාට් එකක් ඔයාලා දාගත්තාම අපි මේක ඇඳුමට එන්නේ නැහැ. බ්ලොක් එකේ ඩාට් එක ඇඳලා අපි මේක බ්ලොක් එකේ ඒ එන රැල්ල ඉවත් කරගන්න තමයි යන්නේ. එතකොට අපි මෙතනින් ඩාට් එකක් දාගත්තාම මේක හරියට සාරි ජැකට් එකක් වගේ ලස්සනට ගවුම තියෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් මෙතෙන්ද අඟල් මේක අපි අඟලක ඩාට් එකක් තමයි මෙතෙන්ද ගත්තේ. එතකොට අපි මෙතනින් අඟල් 3 කාලක ඩාට් එකක් අපි ආම් හෝල් එකට දාලා ආම් හෝල් එකේ රැල්ල ඉවත් කරගන්නවා. අපිට මෙතන ඉඳලා අඟල් අපේ ඩාට් එකට අඟලන්නේ ගත්තේ. එතකොට අපි මෙතන ඉඳලා අඟල් 1යි කාලක දුර තියෙන්න අපි මෙතනින් මාක් එකක් දාගන්නවා. ආම් හෝල් එක ඇඳපු රේඛාවෙන් අපි මාක් එකක් දාගන්නවා. එතනින් උඩට අපි අඟල් භාගයක් ලකුණු කරගන්නවා. භාගයක් ලකුණු කරගෙන එතන ඉඳලා අඟල් 3 කාලක් අපි මෙතෙන්ද ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන ඒ ලකුණු කරගත්ත ලක්ෂ දෙක මෙහෙම සම්බන්ධ කරලා අපි ආම් හෝල් ඩාට් එකක් ඇඳ ගන්නවා. ඇඳගෙන දැන් මේකේ අපි වැඩ ගොඩක් ඉවරයි. ඊළඟට අපි අපේ කර ගැඹුර මේකට දැන් අර බෝට් නෙක් එකක් වගේ දාලා තියෙන නිසා අපි කර ගැඹුර ඩාට් එක මේ රේඛාව දිගේ මෙතනින් ඔහොම කැපුමක් දානවා. කැපුමක් දාලා මේ ඩාට් එකේ මේ රේඛාව අරගෙන මෙහෙම තියනවා. මෙහෙම තියලා අපි මේ ඩාට් එක වැහෙන්න මේක මෙහෙම අලවනවා අපි. ඩාට් එක වැහෙන්න අලවගෙන දැන් මෙතන මේ ආම් හෝල් එකේ පොඩි රැල්ලක් තියෙනවා. අපි ඒක රූල තියලා නැවත මෙන්න හදගන්න. දැන් අපි මේක දැන් මේක තමයි අපේ ඉදිරිපස පළුව. එතකොට මේකේ අපිට මෙතනින් රැල්ලක් එන්නේ නැහැ. ලස්සනට අපේ ඇඳුම සාරි ජැකට් එකක් වගේ ඇඟට තිබ්බා වගේ තියෙනවා. ඊළඟට අපි මේ ඩාට් එකම කපලා අයින් කරගෙන අපි රෙද්ද කපනකොට ඩාට් එකට මෙහුම් වාසියක් එකතු කරලා අපි ඩාට් එක හදලා ගන්නවා. දැන් අපි පිටිපස්ස පළුව වෙනම විදිහට කපා ගන්න ඕනේ. දැන් මේකට ඉදිරිපස්ස පළුවට අපිට ඩාට් එකක් එනවා. පිටිපස්සට ඩාට් එකක් එන්නේ නැහැ. එතකොට අපි බලමු කොහොමද පිටිපස්ස පළුව කපා ගන්න කියලා. ඉතින් මේකෙදිත් අපි අර විදිහටම ඉදිරිපස්ස පළුව ඇඳගත්ත විදිහටම මේ විදිහට
කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන ඒකේ අපේ උරහිස මිම්ම දෙකට බෙදලා එන මිම්මට අඟල් භාගයක් එකතු කරලා අපි ගත්ත මිම්ම අඟල් 7මාර මෙතන ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපේ උරහිස පාත් කිරීමේ ලක්ෂ්‍යය අඟල් 1.15ක් මෙතන ලකුණු කරනවා. අපේ කර පළල හැටියට අපි ගත්තේ අඟල් 3මාරයි. ඒ අඟල් 3මාර මෙතනින් ලකුණු කරලා මේ ලක්ෂ්‍ය දෙක යා කරලා අපි අලුත් උරහිස ඇඳ ගන්නවා. ඊට පස්සේ මතක තියාගන්න දෙයක් දැන් අපි ඉදිරිපස අත්කට මෙතන ඉඳලා පාත් කරේ උරහිස දෙකට බෙදලා ආව මිම්ම සම්පූර්ණයෙන්ම මෙතනින් ලකුණු කරගත්තා. එතකොට අපි පිටිපස්ස පළුවට කරන්නේ ඒ උරහිස දෙකට බෙදලා ගත්ත මිම්ම අඟල් 7යි. ඒකෙන් අඟල් භාගයක් අඩු කරනවා. අඩු කරලා අඟල් 6මාරක මිම්ම තමයි පිටිපස්ස පළුවට මම කීලි කට අඳින්න ලකුණු කරගන්නේ. ඉතින් මේ මිම්මත් මම මේ විදිහට රේඛාවකින් යා කරලා සම්බන්ධ කරලා යා කරගන්නවා. එතන ඉඳලා අපි උස ටික ලකුණු කරගමු. මෙතනින් පහළට උස අපි ලකුණු කරනවා අඟල් 8යි පපුව දක්වා උස 8යි 8මාරයි ඊට පස්සේ සම්පූර්ණ උස මෙතෙන්ද අඟල් 14ක් අපි තිබ්බා ඒක ලකුණු කරගන්නවා ඊළඟට අපේ පපුව අට මිම්ම ගන්නවා අපි පපුව අට මිම්ම අරගෙන ටේප් එක තියලා අපි හතරට බෙදා ගන්නවා ඉතින් හතරට බෙදාගත්තාම මට තිබ්බේ අඟල් 34යි පපුව අට මම මේක මීඩියම් සයිස් එකක් කරන නිසා 34 බෙදනවා මෙහෙම ටේප් එක අරගෙන හතරට බෙදපුවාම එන මිම්මට අඟල් භාගයක් වැඩිපුර එකතු කරලා අපි අඟල් 9ක මිම්ම මෙතන ඉඳලා මේ රේඛාවේ ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන ඉනවට මිම්ම අපි හතරට බෙදනවා. ඉනවට මිම්ම තිබ්බේ අපිට අඟල් 30යි. එතකොට 30 හතරට බෙදනවා. ටේප් එක තියාගනිමින් හතරට මෙහෙම බෙදා ගන්නවා. එතකොට මට අඟල් 7මාරක මිම්මක් එනවා. ඒ මිම්ම මම මෙතන ලකුණු කරගන්නවා. මොකද පිටිපස්ස පළුවට අපිට ඩාට් එකක් එන්නේ නැහැ. ඒ නිසා ඉනවට මිම්ම හතරට බෙදලා ඒ එන මිම්ම එහෙමම ලකුණු කරනවා. ඊට පස්සේ මම මේ විදිහට රෝල් එක තියලා සයිඩ් සීම් එක ඇඳ ගන්නවා. ඇඳගෙන අපි බලමු කොහොමද ආම් හෝල් එක ඇඳගන්නේ කියලා පිටිපස්ස පළුවේ මේ විදිහට මේ ලක්ෂ දෙක මම සම්බන්ධ කරලා මෙහෙම කෙලින් රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳගෙන මේ රේඛාව අතර දුර මම මෙහෙම තියලා දෙකට බෙදා ගන්නවා. දෙකට බෙදලා මේ ලක්ෂයෙන් ඇතුල් පැත්තට වෙන්න අඟල් කාලක දුරක් ලකුණු කර ගන්නවා. ලකුණු කරලා මම මෙතන ඉඳලා අඟලක දුරක් මේ කෝර්නර් එකෙන් එළියට ලකුණු කරනවා. මෙහෙම ලකුණු කරලා නැවතත් මම මේ රෝල තියාගනිමින් පිටිපස අත්කට හැඩ කරලා ඇඳ ගන්නවා. ඊට පස්සේ අපේ පිටිපස කර ගැඹුර අපි මේ කොනේ ඉඳලා අඟල් 2මාරක් තියලා මම ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මම රෝල තියලා මේ විදිහට පිටිපස කර ඇඳ ගන්නවා. ඇඳගෙන අපි මේක පිටිපස බ්ලොක් එකත් කපා ගන්නවා. දැන් අපි බලමු කපාගත්ත බ්ලොක් එක තියලා අපි කොහොමද පැටර්න් එක කපාගන්නේ කියලා. ඉතින් මේ විදිහට මම මුලින්ම printer රෙද්ද අරගෙන රෙද්දේ බලවාටිය පැත්ත අපේ සයිඩ් සීම් එක පැත්තට එන විදිහට තමයි අපි ඕනම ඇඳුමක රෙද්ද කපනකොට කපා ගන්න ඕනේ. එතකොට මම මේ විදිහට රෙද්ද අරගෙන හොඳ පිටට හොඳ පිට ඇතුළට සිටිනසේ මේ විදිහට තියනවා. තියලා මම මුලින්ම බෑග් එක ගන්නවා. ඉතින් මම මේකට ෂිපර් එකක් ඇඩ් කරනවා. මොකද මේක ඔළුව දාගන්න අමාරුයි. මෙතන පොඩි කරක් තියෙන්නේ. ඒ නිසා අපි ෂිපර් එකක් දානවා. ෂිපර් එකක් දානකොට දැන් අපි බ්ලොක් එකේ ෂිපර් එකකට ඉඩ තියලා බ්ලොක් එක හදාගත්තේ නෑ. ඉතින් ඒ නිසා මෙහෙම රෙද්ද දෙකට නමලා මෙතන ඉඳලා බ්ලොක් එකෙන් එළියට අඟලක මෙහුම් වාසියක් ඉතුරු කරනවා අපි. අඟලක ප්‍රමාණයක් ඉතිරි කරලා අපි ඉතුරු ටික බ්ලොක් එක තියලා කපා ගන්නවා. මේක කපා ගන්න එක ගන්න මේක දෙක නමනවා. පස්සේ මේක මේ පැත්තෙන් එහෙම වෙන් කරගන්නවා. කියලා මේ බ්ලොක් එක තියලා අපිට මේ ෂිපර් එක එන්න ඕන තැනට මම කට් මාක් එක හදා ගන්නවා. එතකොට පිටපස්ස පළුව හරි. ඊළඟට මම ඉදිරිපස්ස පළුවත් මෙහෙම තියාගෙන ඒකත් බ්ලොක් එකේ ගානටම කපලා වෙන් කරගන්නවා. මේ තියෙන අපේ ඉදිරිපස්ස පළුව. ඊළඟට අපි මේ ඩාට් එක මේකට ට්‍රේස් කරගන්න ඕනේ. මේ විදිහට ඩාට් එක ළඟින් අපි රූල තියලා
පැන්සලක් හරි චෝක් එකක් හරි අරගෙන මෙහෙම ඩාට් එක අඳිනවා අපි. ඇඳලා යටිපැත්තෙන් තියෙන රූල තියලා මෙහෙම යටිනුත් අඳින්න ඕනේ. මොකද දෙපැත්තටම ඩාට් එක අපිට මාක් වෙන්න ඕනේ. ඊළඟට අපි අත ඇඳ ගන්න ඕනේ. ඉතින් මම අත අඳින්නේ කොහොමද කියලා කොලේම ඇඳලා පෙන්නන්නම්. අපි මුලින්ම මෙහෙම රේඛාවක් ඇඳගෙන පෙද්දේ ඇද ඉවත් තියන්න. ඊළඟට මම මෙතන ඉඳලා මම ඒකේ පොඩි පෆ් ගතියක් තියලා තිනවා. චූටි රැලි ටිකක් තියෙනවා. ඉතින් ඒකට අඟල් එකමාරක් මම මෙතනින් අතාරිනවා. ඊට පස්සේ එතනින් පහළට අපේ සම්මත අඟල් 3මාරක මින්ම ලකුණු කරනවා මම. ලකුණු කරලා මෙතනින් පහළට අපේ අතේ සම්පූර්ණ දිග අපි ලකුණු කරගන්නවා. සම්පූර්ණ දිග අඟල් 15ක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ දැක්කා ඒකේ මං යටට පොඩි ප්‍රිල් එකක් තියෙනවා. ඉතින් ඒ ප්‍රිල් එක මං අඟල් 3ක් වගේ උසට ගන්නවා. එතකොට අඟල් 15න් අඟල් 3ක් අඩු කරනවා. 1යි 2යි 3යි. එතකොට අඟල් 12යි. ඊට පස්සේ ඒ අඟල් 12ට අපි මැහුම් වාසි උඩට අඟල් භාගයයි යටට අඟල් භාගයයි අඟලක මින්මක් මෙතෙන්ද එකතු කරනවා. එතකොට අඟල් 13ක් මෙතන අත උස විදිහට මම ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මේ ලකුණු කරගත් ලක්ෂ මෙහෙම මම තිරස් රේඛාව වලින් සම්බන්ධ කරනවා. අපේ ඉතිරි මිමි ටික ලකුණු කරගන්න. ඊළඟට අපි මෙතන අඟල් 1මාර අතෑරපු තැන ඉඳලා පහළට අපි ලකුණු කරගත්ත අඟල් 3මාරක්. එතන ඉඳලා අපේ උරහිස දෙකට බෙදලා ගත්ත මිම් අඟල් 7යි. ඒ එන අඟල් 7ක ප්‍රමාණය මෙතන ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන මේ ලක්ෂ දෙක සම්බන්ධ කරලා මෙහෙම රේඛාවක් අඳිනවා. ඇඳගෙන අපි මේ රේඛාව කොටස් සමාන කොටස් 4කට අපි බෙදා ගන්න ඕනේ. මේ විදිහට ටේප් එක තියාගනිමින් මධ්‍ය ලක්ෂිත හොයාගනිමින් මේක අපි 4ට බෙදා ගන්නවා. සමාන කොටස් 4කට මේ රේඛාව අපි බෙදනවා මෙහෙම. ඊළඟට අපි මේ ලක්ෂයෙන් උඩට අඟල් භාගයක් ලකුණු කරනවා. මෙතනින් පහළට අඟල් කාලක් ලකුණු කරනවා. ලකුණු කරලා අපේ අත්කට හැඩ කරලා අපි ස්ලිව් එක ඇඳ ගන්නවා මෙහෙම. ඇඳගෙන අපි මේ ලක්ෂය හරහා සම්බන්ධ වෙන්න අපි මෙතන අඟල් 1මාරක පෆ් එකට අතේ පෆ් කොටසට නම් මෙහෙම අඟල් 1මාර වෙන් කරා. ඉතින් ඒ අඟල් 1මාරට මෙහෙම එන්න අපි රූල් එක තියාගනිමින් මෙහෙම හැඩ කරලා අපි ඇඳ ගන්නවා. ඒ කියන්නේ අතග බිම අඟල් 12යි 12 දෙකට බෙදලා එන මිම තමයි මම අඟල් 6ක් තිබ්බේ. අඟල් 6ම මම මෙතනින් මෙහෙම ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන ඔයාට ඒක මේ මිම්ම වෙනස් කරගන්න පුළුවන්. දැන් මෙතන විතරක් අතේ පෆ් වෙන්න ඕන නම් අත මෙතන විතරක් රැලි ඇවිල්ලා තියෙන්න ඕන නම් ඔයාට මෙතන අඩු කරලා ගන්න පුළුවන්. මේ මෙතන එන මෙෂර්මන්ට් එක ඔයාට කැමති විදිහට හදලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් පොඩ්ඩක් අඩු වෙන්න මේක මෙහෙම ගන්නවා. එතකොට අපි ඉදිරිපස අත්කට සඳහා මේ ලක්ෂයේ ඉඳලා තවත් අඟල් කාලක් පහත් කරලා ඉදිරිපස අත්කට ඇඳ ගන්නවා. මේක අපේ ඉදිරිපස. මේක පිටිපස. දැන් අපි මේකත් අපි බ්ලොක් එකෙන් කපලා අයින් කරගමු. කපාගෙන අපි ඉදිරිපස පළුවේ අත්කට කපා ගන්න. මෙතන කට් මාක් එකක් දා ගන්නවා. දාලා අපි මේකේ දැන්
බෑග් එකට අවශ්‍ය කොටස් අපි කපා ගත්ත නිසා ඒ කොටස කපලා ඉවත් කරනවා. ඉවත් කරලා අපේ ෆ්‍රන්ට් එකේ කොටස මෙහෙම කපලා ඉතිරි කරගන්නවා. ඉතිරි කරගෙන අපි මේක මේ පැත්තට තියාගන්නවා. තියාගෙන මේ කට් මාක් එකට හරියට මේ සෙන්ටර් වෙන්න මේක තියාගන්නවා. තියාගෙන අපි මේ වැඩි කොටස කපලා ඉවත් කරලා මේ පැත්තට අපි කට් මාක් එකක් දාගන්නවා. මොකද නැත්නම් අපිට දෙපැත්ත මාරු වෙන්න පුළුවන්. දැන් මෙහෙම තියලා එතන මම මෙහෙම කට් මාක් දෙකක් දාගන්නවා. එතකොට ඒක මම දන්නවා මේ පැත්ත ෆ්‍රන්ට් එකට එන්නේ කියලා. දැන් අපි බලමු සාය කොටස හදාගන්නේ කොහොමද කියලා. එතකොට අපි මෙතන ඉඳලා අපේ ඉනමින්ම හදාගන්නවා. එතකොට අපේ ඉනමින්ම සාමාන්‍යයෙන් අඟල් සම්පූර්ණ ඉන වටමින්ම අපි බෙදනවා තුනට. තුනට බෙදලා අපි මෙතන රැලි මොකුත් නැතුව ගන්නවා නම් අඟල් තුනට බෙදලා ඒ මින්ම එහෙමම මෙතන ඉඳලා පහළට ලකුණු කරගෙන යනවා. නමුත් මම මේකෙදි මේ ඉනට පොඩ්ඩක් රැලි එකතු කරගන්නවා. මෙහෙම රැලි එකතු කරගන්න නිසා මම මේකට වැඩිපුර අඟලක් එකතු කරගන්නවා. එතකොට ඉන වටමින්ම තුනට බෙදලා ඒකට වැඩිපුර අඟලක් මම එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මෙතන ඉඳලා මෙතෙන්ද සම්පූර්ණ උස හදා ගන්න ඕනේ. එතකොට සම්පූර්ණ උස හදා ගන්නකොට අපි අපේ ඉන වටමින්ම අපේ ගවුමේ සම්පූර්ණ උස අඟල් 36යි අපි ගත්තේ. එතකොට 36න් අපි මේ ගවුමේ කඳ කොටසට උස ගත්තානේ මෙහෙම. කඳ කොටස උස ගන්නකොට අපි මේ ටික අඩු කරන්න ඕනේ. එතකොට අඟල් 13ක් ගත්තා අපි කඳ උස. එතකොට 13 36න් 13ක් අඩු කරනවා. 6න් 3ක්. එතකොට අඟල් 23ක මිම්මක් එනවා අපිට. මෙතන ඉඳලා පහළට අපි අඟල් 23ක් ලකුණු කරගන්නවා. මේ 23ට මැහුම් වාසි විදිහට අපි 15 හටියට අඟලකුත් උඩට අඟල් භාගයකුත් එකතු කරලා අඟල් 1/2ක් එකතු කරගන්නවා. එතකොට අඟල් 24/2ක් මෙතන ඉඳලා අපි 15 හටිය ලකුණු කරගන්න ඕනේ. ටේප් එක තියාගෙන මේකේ අඟල් 11ක් මම ගත්ත මෙතන. මේ අඟල් 11 ළඟින් එහෙම චෝක් කැලි තියාගෙන මේ විදිහට මෙතනින් මම මේ ලකුණු කරගත්ත ලක්ෂයන් වලින් මම මෙහෙම එකකට කපනවා. කපලා ඊට පස්සේ මම මේක නමනවා. මෙහෙම නමලා මෙතෙන්ද තියෙනවා. හරියටම ඉනේ මිම්ම හරියටම එක මත එක හිතින්ද ඒ රෙද්ද තියලා ඊට පස්සේ රවුමම මේ විදිහට කපාගෙන යනවා. මේ තියෙන අපි කපාගත්ත සාය කොටස. දැන් අපි මේක මහගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මුලින්ම මම මේකේ ෂිපර් එක අල්ලන මේ පළු දෙකේ දෙපැත්ත මම මෙහෙම ඕලොක් කරගත්තා. ඕලොක් කරගත්තේ නැත්නම් අපේ එකේ නූල් ඇදෙනවා. ඊට පස්සේ මම මේ කපාගත්ත පේෂින් කොටසත් අරගෙන ඒකෙත් යට කොටස ඕලොක් කරා. ඉතින් ඔයාලට ඕලොක් එකක් නැති කෙනෙක් නම් මේ වගේ එකපාරක් ඇතුළට නවා ගනිමින් මේක මෙහෙම මසාගෙන යන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේක කොහොමද මහන්නේ කියලා. මෙහෙම පේෂින් එක හරියටම අපි කරේ හැඩයටම මේ පැත්තට තියාගන්නවා. තියාගෙන මේක මැහුම් වාසිය අපි අඟල් භාගයක් තියලා තිබ්බා. ඒ මැහුම් වාසිය අඟල් භාගයේ අහු වෙන විදිහට හරියට කර වටේට ගානට මෙහෙම කරේ රවුම් හැඩේ නැති වෙන්න මේක මහගෙන එන්න ඕනේ. එතකොට මේ පැත්තත් මේ විදිහටම හොඳ පිට පේෂින් කොටස තියලා මෙහෙම අපි මහගෙන යනවා. මේ විදිහට දැන් අපි කර කොටස මහගත්තා. ඊට පස්සේ අපි මේකේ
මේ නූල කැපෙන්නේ නැති වෙන්න නූල ළඟටම මෙන්න මේ විදිහට කට් මාක් දෙන්න ඕනේ. කට් මාක් දුන්නාම මේක අපි අනිත් පැත්ත හරව ගන්නකොට අපේ කරේ රවුම් හැඩේ ලස්සනට ඒ විදිහටම අපේ ඇඳුමට තියෙනවා. ඉතින් මේ විදිහට මම නූල ළඟටම කට් මාක් දානවා. මතක තියාගන්න පරිස්සමෙන් කට් මාක් දාන්න. මොකද නූල කැපෙන්න පුළුවන්. ඊට පස්සේ මම මේක සීම් එක පෙරලනවා අපේ පේෂින් එක පැත්තට. පේෂින් එක පැත්තට සීම් එක පෙරලලා මේ වගේ 16 එකක අවුට්ලයින් එකක් අහුවෙන විදිහට මෙහෙම අපි උඩ පැත්තට නූල හිටින්න මහගෙන යනවා. ඒ විදිහට පළු දෙකේම මම ඒක මහගෙන යනවා. ඊළඟට අපි මේකට zipper එක attach කරගන්න ඕනේ. මම මේකට invisible zipper එකක් තමයි add කරගන්නේ. ඉතින් මම මේකට invisible zipper put එක දාගත්ත machine එකට දාගෙන මම මෙහෙම zipper එක ගන්නවා. zipper එක අරගෙන අපි zipper එකේ හොඳ පිට zipper එකේ හොඳ පැත්ත ඇඳුමේ හොඳ පැත්තට හිටින්න මේ විදිහට තියාගන්න. අපි අඟලක මැහුම් වාසියක් තිබ්බා. ඉතින් මේ අඟලේ මැහුම් වාසිය තියෙන තැනට තමයි අපි zipper එකේ මේ දත කොටස තියාගන්නේ. අපි අඟලක මැහුම් වාසි තියපු තැන. ඉතින් මේ විදිහට තියලා මේ ෆුට් එකේ කාණුව ඇතුළට zipper එකේ මේ දත කොටස යවලා ඒක අයිනෙන්න මේ විදිහට මැසීගෙන යන විදිහට අපි අර අඟලේ මැහුම් වාසිය දිගේ zipper එක දිගටම මහගෙන එනවා. මේ පැත්තේ කොනටම මහගෙන එනවා. ඊළඟට අනිත් පැත්තත් අරගෙන මේ විදිහට අපි දැන් zipper එකේ මෙතන අපි උස කොටක් එන්න පුළුවන්. ඒ නිසා අපි zipper එක මෙහෙම වහලා අපි මේකට zipper එකට මාක් එකක් දාගන්න ඕනේ. මේ විදිහට පැන්සලක් අරගෙන අපි zipper එක අල්ලපු පළවෙනි පැත්තේ zipper එක අල්ලන්න පටන් ගත්ත තැනම දෙවෙනි පැත්තෙත් මෙහෙම මාක් එකක් දාගන්නවා. ඊට පස්සේ අපි zipper එක මෙහෙම අරිනවා. ඇරලා අපි අර මාක් කරගත්ත තැනට තමයි ඊළඟ පළුවේ සීම් එක තියන්නේ. මෙහෙම තියලා ඊට පස්සේ අපි මේක දිගටම මහගෙන යනවා. එහෙම නැතුව අපි මාක් කරගන්නේ නැතුව මහගෙන ගියොත් එimhe zipper එක අපේ කර ළඟින් උස කොටක් යනවා. එතකොට එක පැත්තක් දිගට එක පැත්තක් කොටට පේනවා. එතකොට එහෙම පේනකොට ඇඳුම ගොඩක් කැතයි. ඉතින් ඒ නිසා නීට් එකට ගන්න ඕන නිසා මාක් එකක් දාලා ගන්න. දැන් අපි zipper එක මහන්න පටන් ගත්තේ අපේ මෙන්න මේ සීම් එක ළඟින්. එතකොට zipper එකෙන් උඩ කොටසක් අපි ඉතුරු වුණා. එතකොට ඒ ඉතුරු වෙන කොටස මේ පැත්තට මම නමා ගන්නවා. නමාගෙන අපි අර මහගත්ත නූලෙන් ඇතුළට එන්න මේ පැත්තට පේෂින් කොටස මෙහෙම ඇතුළට නවා ගන්නවා. නවාගෙන අපි අර දිගෑරගත්ත zipper කොටසත් මෙහෙම අහු වෙන විදිහට zipper එකේ අයිනෙන්ම යන්න අපි මේ විදිහට zipper එක මැදි කරලා මැස්මක් දාගන්නවා. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මේක මේ විදිහට අපි මැස්මක් දාගත්තාම අපිට zipper එක දැන් උඩට එළියට ඇවිල්ලා පේන්නේ නැහැ. මේ පැත්තේ ලස්සනට හොඳ නිමාවක් තියෙනවා. ඉතින් ඒ විදිහට දෙපැත්තම මම මහ ගන්නවා. zipper එක මේ විදිහට මේ පැත්තට නමා ගන්නවා. නමාගෙන හරියට මෙතනින් ඇඟිල්ල තියලා හිර කරලා අර නූල ළඟින්ම මම නමනවා. නමලා පේෂින් එකයි අපේ ගවුමේ පළුවයි එකට තියලා මෙහෙම zipper එක අයිනෙන්න යන්න මැස්මක් දාගන්නවා. දාලා මෙතනින් ඇඟිල්ල තියලා කෝනර් එක හරවලා පැත්ත අනිත් පැත්ත හරව ගන්නවා. දැන් zipper එක වහගත්තාම අපිට නීට් එකට zipper එක මෙහිලා තියෙනවා. පේනවනේ. එතකොට එහෙම ප්‍රශ්න මොකුත් නැහැ. ඊළඟට අපි මෙතන zipper එකේ අවසාන කොටස අපි පළු දෙක මෙහෙම එක උඩ එක තියලා zipper එක අපි මහලා ඉවර කරගත්ත තැනටම එන්න මේ විදිහට නූලක් අහගන්නවා. දැන් අපි පිටිපස්ස පළුවේ
සිපර් එක අල්ලන වැඩ ටිකයි පේචින් කොටස අල්ලන ටිකයි අපි ඉවර කරගන්න. ඊළඟට ඔයගොල්ලෝ මේ වගේ පේචින් එකක් හරි මොකක් හරි ඇඳුමක් මහනවා නම් අනිවාර්යෙන් ඒක මෙහෙම මහලා ඉවර වෙලා මේ පැත්තේ රැලි තියෙනවා නම් ඒවා ඉවත් වී යන විදිහට මේක අයන් කරන්න පුරුදු වෙන්න. එතකොට අයන් කරගන්න එකෙන් අපි ජොයින් කරන පාර්ට්ස් එකක් පාසා අයන් කරගන්නවා නම් ඒ අයන් කර ගැනීම තුළින් අපේ ඇඳුමේ නීට් එක වැඩි වෙනවා. ඇඳුමේ ක්වොලිටි එක වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් පොඩි රැල්ලක් හරි තියෙනවා නම් අපි අයන් කරනකොට ඒක ඉවත් වෙනවා. එහෙම නැතුව මුළු ඇඳුමම මහලා ඉවර වෙලා අයන් කරන්න ගියොත් අපි අර රැලි තියෙනවා නම් ඒව ඔක්කොම එකතු වෙලා ඇඳුමට වෙන අමුතුම අවුට් එකක් එනවා. ඉතින් ඒ නිසා ඔයාලා මේ විදිහට අයන් කරගෙන ස්ටීම් අයන් එකක් තියෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් සාමාන්‍ය normal අයන් එකකින් හරි ඔයාලා මහන හැම කොටසක්ම අයන් කරගෙන මහන්න පුරුදු වෙන්න. දැන් අපි බලමු අපි මේකේ තෝල දෙක ජොයින් කරගන්නේ කොහොමද කියලා උරහිස මූට්ටු කරගන්නේ. මේ විදිහට දැන් අපි අයන් කරගත්ත අයන් මාක් එක දිගේ උඩින් මම ෆ්‍රන්ට් එක තියනවා. තියලා බැක් එකේ අපි අල්ලගත්ත පේෂන් කොටස දිගෑරෙන්න තියලා ඒක මැදි වෙන්න අපි ෆ්‍රන්ට් එක තියනවා. ෆ්‍රන්ට් එක මැදි වෙන්න තියලා මේ විදිහට බැක් එකේ පේෂන් කොටස ෆ්‍රන්ට් පළුව උඩින් තියනවා. උඩින් තියලා මේ පළු දෙකම අපි මැදි වෙන විදිහට මෙහෙම උඩින් මැස්මක් මහ ගන්නවා. අඟල් භාගයයි අපි මැහුම් වාසි තියලා තිබ්බේ. ඉතින් ඒ අඟල් භාගෙ මෙහිලා යන විදිහට අපි මෙහෙම මහ ගන්නවා. එතකොට මහගෙන අපි මේ පැත්තට දිගාරිනකොට සීම් එකක් අපිට මේ කන පිට පැත්තෙන් පේන්නෙම නැහැ. ඉතින් ඒ විදිහට මේ පැත්තෙත් අයන් මාක් එක දිගේ තියා ගන්නවා ෆ්‍රන්ට් එක තියලා බැක් එකේ පේෂන් කොටස අරගෙන මේ විදිහට තියෙනවා. හොඳටම පැහැදිලි ඇති කියලා මම හිතනවා ඔයාලට වීඩියෝ එකෙන්. ඉතින් මෙහෙම තියලා අපි මේ පැත්තෙත් උරහිත මෝට්ටු කරගන්නවා. ඒකල මේ පැත්තට දිගෑරලා බලනකොට උසකටක් එන්නෙත් නැහැ ලස්සනට සීම් එක ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි මේකේ ඩාට් එක මහ ගන්න ඕනේ. ඉතින් මම ඩාට් එක මාක් කරගෙන තියෙනවා. ඒ මාක් කරගත්ත චෝක් මාක් එක දිගේ මෙහෙම අල්ලගෙන නවා ගනිමින් ඩාට් දෙකම මම මසාගෙන යනවා. ඊළඟට අපි බලමු කොහොමද අත අල්ලගන්නේ කියලා. ඉතින් අපි අතේ උඩට කට් මාක් එකක් දාගත්ත අපේ රැලි කොටසක් එනවා. ඉතින් මම මේ කට් මාක් එක දෙපැත්තෙන් අඟල් දෙකක් විතර දෙපැත්තට හිටින විදිහට මම මෙහෙම නූලක් ඇද ගන්නවා. නූලක් ඇදගෙන ඒ නූල අතින් ඇද ගනිමින් රැලි කර ගනිමින් මෙහෙම මං අතේ රැලි ටික හදා ගන්නවා. හදාගෙන අපි මෙතන කට් මාක් දෙකක් දාගත්තනේ ස්ලිව් එකේ ඉස්සරහා පැත්තට. ඒ කියන්නේ ෆ්‍රන්ට් එකේ ෆ්‍රන්ට් පළුවට එන ස්ලිව් එකේ කොටසට අපි කට් මාක් දෙකක් දාගත්තා. ඉතින් ඒ කට් මාක් දෙකේ එන පැත්ත ඇඳුමේ ඉදිරිපස පළුවට එන විදිහට මෙහෙම තියලා හොඳ පිට හිටින විදිහට තියලා මම මෙහෙම අත අල්ලගෙන යනවා. අපි අතේ පහළ කොටසට මේ වගේ ෆ්‍රිල් එකක් දාගන්නවා. ඉතින් ඒක මම මෙහෙම නූලක් ඇද ගනිමින් මේ විදිහට රැලි කරගන්නවා. රැලි කරගෙන මේ විදිහට අතින් රැලි කරගෙන ඒක මං අතේ පහළ කොටසට මෙහෙම රැලි ටික බැලන්ස් වෙන්න තියලා මහ ගන්නවා. ඊළඟට අපි අවසාන වශයෙන් මේකට බෙල්ට් එකක් දානවා. මම මේ විදිහට අඟල් 3ක් පළලට පටි කොටසක් අරගෙන ඒක මෙහෙම හොඳ පිට ඇතුළට හිටින්න මෙහෙම දෙකට නවලා මැහුම් වාති අඟල් භාගයක් අහු වෙලා යන විදිහට මෙහෙම මම දිගටම මහගෙන යනවා. මහගෙන ගිහින් මේක දෙපැත්තම මේ විදිහට මහ ගන්නවා. අපි දැන් කපාගත්තු පටි කොටස මෙහෙම ඇඳුමට තියලා මහ ගන්නවා. මේක මේ විදිහට ඇඳුමේ ඉන්නේ ඉඳලා පහළ ඉන්නේ ඉඳලා අඟල් එකමාරක් උඩට තියලා මෙහෙම අපි දෙපැත්තටම ටැග් කරගන්න ඕන. අපි ඒක ටැග් කරගන්නේ පිටිපස්ස පළුවට.
ඉතින් අපි අපේ සාය කොටස එක පැත්තක් අපි නැම්මට තියලා කපාගත්තේ ෆෙයාර්ඩ් එක නිසා. ඒ නිසා මම ඒක ඒ විදිහටම අල්ලන්න ඕන නිසා මේකේ මං ඇඳුමේ කඳ කොටසේ එක පැත්තක සයිඩ් සීම් එක අඟල් භාගයක මැවුම් වාසිය මැසී යනසේ මෙහෙම මහ ගන්නවා. සයිඩ් සීම් එක එක පැත්තක මහගෙන ඊට පස්සේ මම ඒක ඕලක් කරගන්නවා. ඕලක් කරගෙන ඊළඟට තමයි මම මේකට සාය කොටස මහගන්නේ. සාය කොටස රැලි කර ගැනීම සඳහා මම මේ විදිහට ගැදරින් ෆුට් එක දාගන්නවා. ගැදරින් ෆුට් එක දාගත්තාම මට රැලි ටික අතින් බැලන්ස් කරන්න ඕනේ නෑ. මේකේ අපිට අවශ්‍ය ප්‍රමාණයට රැලි ටික හදලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදිහට මම ගැදරින් ෆුට් එක දාගෙන මේක රැලි කරගන්නවා සාය කොටස. ඊළඟට මම මේ විදිහට බැලන්ස් කරගෙන රැලි ටික මෙහෙම එකම ප්‍රමාණයට ගවුම ඉන වටේටම යන විදිහට රැලි ටික බැලන්ස් කරගෙන මෙහෙම හොඳ පිටට හොඳ පිට එක මත එක සිටින්න තියලා